විශේෂයෙන්ම මම කනගාටු වෙනවා අද අපේ රටේ අපනයන ශේෂ්ත්‍රය දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක අපට අපේ අදහස් ඉදිරිපත් කරන්නටත් මේ සභාවේ පින්සෙන්දු වෙන්න වෙලා තියෙනවා. බැගෑපත් වෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම අහන්න කැමතියි අප්‍රේල් 9 වෙනිදා යෝජිතයි ප්‍රතිචාරක බදු 144ක් අපේ රටේ ඇමරිකාව වෙත යන අපනයන වලට පනවන්න. මේ කාරණාව පිළිබඳව අඩුව ගානේ ප්‍රතිශතය කෙසේ වෙතත් මෙහෙම ප්‍රතිචාරක බදු පැනවීමක් සිදු වෙනවයි කියන එක මුළු ලෝකෙම දැනගෙන හිටියා. රජය දන්නේ නැද්ද නොවැම්බර් මාසේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනාධිපති වුණේ. ඉලෙක්ටෝරල් කොලෙජ් එක දින්න විතරක් නෙවෙයි ජනප්‍රිය ඡන්දෙනුත් පොපියුලර් වෝට් එකනුත් දෙන්න. සෙනට් සභාවෙත් බහුතරය ගත්තා. හවුස් ඔෆ් රෙප්‍රසෙන්ටටිව්ස් එකෙත් බහුතරය ගත්තා. ඔහුගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධානතම මාතෘකාව වුණේ මේක් ඇමරිකා ග්‍රේට් අගේන්. විශිෂ්ට රටක් බවට ඇමරිකාව පත් කරන්න. මම දන්නේ මේ රජයේ හිතුවද කියලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතා විමුක්ති පෙරමුණ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිනුවෙන් පස්සේ අමතක කරයි කියලා හිතුවද දන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ ප්‍රතිපත්තිය සමාවෙන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරා විතරක් නෙවෙයි එයා ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ ප්‍රතිපත්තිය තුළින් ප්‍රතිචාරක බදු 144 පැනවීම තුළ අපේ රටට බරපතල හානියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මම අහන්න කැමතියි අවස්ථා ගණනාවකදී අපි මේ කාරණාව මේ සභාවේ ඉදිරිපත් කරා. අපිට කිව්ව දූත පිරිස් යවනවා විශේෂිත කණ්ඩායම් යවනවා බය වෙන්න එපා මේවා කළමනාකරණය කරනවා මේවා තමයි ලැබුණු උත්තර. දැන් මම අද උදේ වරුවේ ප්‍රශ්න කරනකොට කවුද දූත කණ්ඩායමේ ඉන්නේ කවදද දූත කණ්ඩායම ගියේ මොනවද කරපු සාකච්ඡා කාත් එක්කද සාකච්ඡා කරේ ඒ ප්‍රශ්න වලට කල් ඉල්ලනවා. එතකොට දූත කණ්ඩායමක් ගිහිල්ලා නැහැ. අඩුම ගානේ යවනකොට අනුගමනය කරන්නට හොඳ යෝග්‍ය උපක්‍රම පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න අහනකොට ඉඩ දෙන්නේ. දැන් එදා මේ තත්ත්වය ගැන කතා කරනකොටත් ඒවට සමන් දුන්නේ නැහැ. ඒවට බාධා කරා. ඒව නතර කෙරෙව්වා. 144ක් ප්‍රතිචාරක බදු වදිනකොට අපේ රටේ අපනයන වලට වෙන හානියට වැඩිය ලොකු වුණා ස්ටෑන්ඩින් ඕඩර්ස් පොත. ස්ටෑන්ඩින් ඕඩර්ස් පොත පෙන්නලා කියනවා කටවහන්න කියලා මෙයා. දැන් වෙලා නැහැලු කතා කරන්න. මම පොඩ්ඩක් කියන්න කැමතියි අඩු ගානේ මේ ටිකවත් රජේ හොඳට අහගන්න. අපේ රටේ මුළු අපනයන ඇමරිකන් ඩොලර් බිලියන 12.7යි. මුළු අපනයන බිලියන් 12.7න් වැඩිම අපනයන ප්‍රමාණයක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට 22.8. මුදලින් ගත්තොත් මිලියන 2911.